ඔයා කොහොමද ජිරාෆ් කෙනෙක්ව ෆ්‍රිජ් එකක් ඇතුළට දාන්නේ? මොකද උත්තරේ? ෆ්‍රිජ් එකේ දොර ඇරියා ජිරාෆ් ඇතුළට දැම්මා දොර වැහුවා. මම කිව්වෙත් නෑ ඔයා ඇහුවෙත් නෑ ෆ්‍රිජ් එක කොච්චර ලොකුයිද ජිරාෆ් කොච්චර ලොකුයිද ජිරාෆ් ජීවිතුන් අතර ඉන්න කෙනෙක්ද කියලා. මම වාගෙන් ඇහුවේ කොහොමද කරන්නේ? උත්තරේ වෙන්න ඕනේ මේකට අදාළ ස්ටෙප්ස් ටික. සමහර ජොබ් ඉන්ටර්වියුස් වලදී ඔයාගේ ස්මාර්ට් තින්කින්, ප්‍රොබ්ලම් සෝල්විං සහ කොලැබොරේෂන් ස්කිල්ස්. ඒ කියන්නේ කතා බහ කරලා අනිත් අයත් එක්ක එකට ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න කොහොමද කියන ස්කිල්ස් චෙක් කරන්න මෙන්න මේ වගේ ප්‍රශ්න අහනවා. අපේ සැබෑ ජීවිතේ ප්‍රශ්න වලටත් මෙන්න මෙහෙම හිතුවාම උත්තර හොයන්න ලේසි නේද? දැන් මට කියන්න එහෙනම් එලිෆන්ට් කෙනෙක් එහෙම නැත්නම් අලියෙක්ව කොහොමද ෆ්‍රිජ් එක ඇතුළට දාන්නේ? නෑ. වැරදිනේ. දැන් ඔයාට ෆ්‍රිජ් එකට අලියා එකපාරට දාන්න බෑ. ඇයි? ජිරාෆ් තාම ඇතුලේ. එහෙනම් ඔයා කරන්න ඕනේ දොර ඇරලා ජිරාෆ් එළියට අරගෙන දැන් අලියව දාලා දොර වහන්න.